අයබෝවන් ඔයා මේක තුළ එන්නේ මිස්ටර් ස්ටිවිතින් කියන තවත් එක් වීඩියෝ එකක් එක්ක. අද මම ඔයාලට වෙනුවෙන් ගෙනාවේ මෙච්චර කාලයක් කාලය වැය කරලා මහන්සි වෙලා ටයිප් කරලා හදාගත්ත ඩොකියුමන්ට් තප්පර ගානකින් වොයිස් එක කරහා ටයිප් කරගෙන ඩොකියුමන්ට් එක හදාගන්න විදිහ තමයි මම අද ඔයාලට වෙනුවෙන් ගෙනාවේ. ඔයාලට මෙතනදී පුළුවන් පොතක් වුණත් වොයිස් එක කරහා ටයිප් කරගෙන ඔයාගේ අදාළ වැඩේ කරගන්න. ඉතින් මම සරලවම ඔයාලට කියලා දෙනවා කොහොමද වොයිස් එක කරහා ටයිපින් කරගන්න කියලා. ඉතින් ඔයාලා තාමත් මිස්ටර් ස්ටී YouTube channel subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි යමු අද මම ඔයාලා වෙනුවෙන් ගෙනාවු වීඩියෝ එක බලන්න. ඉතින් මම මුලින්ම කරන්නේ මගේ Google Chrome කියන browser එක මෙන්න මේ විදිහට open කරගන්නවා. ඉතින් open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ search bar එකක් එයි. මේ search bar එකේ ඔයාලා type in guru කියලා type කරගන්න. ඉතින් මේ විදිහට type කරගත්තට පස්සේ ඔයාලා එකපාරක් enter කරන්න. enter කරාට පස්සේ ඔයාලට පළවෙනියට වෙනවා සිංහල speak to text. ඔයාලා මේ සිංහල type in එහෙම නැත්නම් සිංහල free prompt වගේ ඒවා click කරන්න එපා. ඔයාලට click කරගන්න ඕනේ සිංහල speak to text කියන එක. ඉතින් මම මේ විදිහට එකපාරක් click කරගන්නවා. click කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ window එකක් තමයි pop up වෙන්නේ. ඉතින් මම මෙතන කලින් type කරගත්ත එක්කත් මෙන්න මේ විදිහට save වෙලා තියෙනවා. මම ඒක මේ විදිහට delete කරගන්නවා. ඉතින් ඔයාලා මෙතනදී ඔයාලගේ mic එකක් පාවිච්චි කරන්න. මාත් මේ BM800 වගේ mic එකක් තමයි පාවිච්චි කරන්නේ මගේ computer එකට. ඉතින් ඔයාලට වෙන ඇති මේ මගේ mic එක. දැන් ඔයාලා phone එකෙන් typing guru use කරනවා නම් ඔයාලට පුළුවන් phone එකට hand free එක හරි bluetooth එක හරි connect කරගන්න. ඉතින් මම BM800 මගේ mic එක computer එකට connect කරලා තියෙන්නේ. ඒ නිසා mic එක හරහා මෙතනට voice කරන්න පුළුවන්. ඉතින් මේ window එක open වුණාට පස්සේ සිංහල to english translate තියෙනවා, english to සිංහල translate තියෙනවා. මේවා වෙනස් කරන්න යන්න එපා. මේවා මේ විදිහට තියෙද්දී ඔයාලට කරගන්න තියෙන්නේ ඔයාලගේ අවශ්‍ය document එක මෙතන voice හරහා translate කරගන්න. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලට වෙන මෙතන mic icon එකක් එක්ක start now කියලා option එකක් තියෙනවා. මෙතනදී ඔයාලා මේ start option එක මේ විදිහට touch කරගන්න. මෙතනදී ඔයාලා mic icon එක click කරාට පස්සේ ඔයාලට මේ වගේ window එකක් open වෙයි. මෙතනදී ඔයාලා පළවෙනි එක මේ විදිහට click කරගත්තට පස්සේ ඔයාගේ voice එක මෙන්න මෙතෙන්ද type වෙනවා පේනවා ඇති. ඉතින් අපි කියන හැම දෙයක්ම මෙන්න මෙතෙන්ද type වෙනවා. ඉතින් මෙතනදී ඔයාලට ඕන දෙයක් type කරගන්න පුළුවන්. හරියටම type වෙනවා. පුංචි වෙනස්කම් තියෙයි. අපේ උච්චාරණය හරහා තමයි මෙතනදී වෙනස්කම් සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලා type කරගෙන ඉවර නම් ඔයාලට පුළුවන් මෙතන speak now කියන තැන රතු පාට වෙනවා අපි කියන දේ නතර වෙනකොට. ඉතින් එකපාරක් click කරගත්තට පස්සේ මේ වගේ නැවත අපි හිටපු තැනටම ආය අරන් එනවා. ආය පාරක් type කරගන්න ඕන නම් මේ document එකේම ඔයාලට තියෙන්නේ start now කියන එක නැවත වතාවක් click කරගන්න. click කරගත්තට පස්සේ අපි කියන දේවල් ආය වතාවක් මෙන්න මෙතන type වෙනවා. මෙතනදී ඔයාලට වැදගත් දෙයක් කියන්නම්. එක දිගට කියන්න යන්න එපා. වචන උච්චාරණයේදී සහ ස්පීඩ් එකේදී ටිකක් සැලකිලිමත් වෙන්න. ස්පීඩ් එක ටිකක් අඩු කරලා කියනවා නම් තමයි අපිට හරියට මෙතනදී output එක සාර්ථකව ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මගේ document එක වචන ටිකක් මේ විදිහට type කරගන්නම් මේක අයින් කරලා. 2004 වර්ෂයේදී මාර්ක් සකර්බර්ග් විසින් Facebook සමාජ මාධ්‍ය හඳුන්වා දී ඇති අතර 2006 වන විට ජනප්‍රියම මාධ්‍ය ලෙස Facebook පත් වී ඇත. ඉතින් වෙනදී 2004 වර්ෂයේදී මාර්ක් සකර්බර්ග් කියලා තියෙනවා. කියන්නේ ඒ වගේ පුංචි නම් තියෙන තැන් එතන බැඳි අකුරු තියෙන තැන් අපි කියන උච්චාරණයත් එක්ක පුංචි වෙනස්කම් සිද්ධ වෙනවා. එතකොට මෙතනදී ඔයාලා එක්ක මේ ටික delete කරලා දාලා නැවත වතාවක් start now ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතෙන්ද මේ නම හරියට type කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ keyboard එක හරහා type කරලා ඔයාගේ නම දෙන්න. ඉතින් මම මෙතන මගේ keyboard එක හරහා දෙනවා මාර්ක් සකර්බර්ග්. මේ විදිහට type කරගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට මෙතෙන් ගිහිල්ලා මාර්ක් සකර්බර්ග් ඒ නම ටික type වෙන්න හොරා. ඒ වගේ පුංචි ප්‍රශ්න තියෙනවා. ඒක චුට්ටක් බලන්න ඕනේ ඔයාලා. එතනදී ඔයාලගේ වචන උච්චාරණය තමයි එතනදී හරියටම ගැලපෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන ගැටලුව තමයි මේක කොහොමද අපි document එකකට ගන්න කියන එක. මම නම් recommend කරන්නේ මෙතනදී ඔයාලා කරන්න මේ ඔක්කොම select කරගන්න. select කරලා control C copy කරගන්න. නැත්නම් මෙතන copy තියෙනවා, print තියෙනවා, save to text file තියෙනවා, doc file එකක් තියෙනවා. මේ ඕන එකකට copy කරගන්න පුළුවන්. Twitter, WhatsApp මේ ඕන එකකට share කරගන්නත් පුළුවන්. ඉතින් එහෙම කරන්න ඕනේ. මම නම් කියන්නේ මෙතනදී මම copy කරගත්තා මගේ ක්‍රමයට. මම මෙතන යනවා word කියලා type කරගන්නවා. මේ විදිහට එනවා word document එක.
මෙතන control V ගහලා මේ විදිහට paste කරගන්න. ඔයාලට පේනවාද මෙන්න තියෙනවා අපි type කරගත්ත ටික. මම ඒවා තමයි copy කරන් ආවිලා මෙතන දාලා තියෙන්නේ. ඒ ආපු ටික ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට හදා ගන්න. නැවත වතාවක් කියලා හදා ගන්න. එහෙම නැත්නම් මම අර කිව්ව විදිහට වචන උච්චාරණය හරියටම කරා නම් ඔයාලට පුළුවන් මේ ડોකියුමන්ට් එක සාර්ථකව output එකක් එළියට ගන්න. ඉතින් මේ වගේ දේවල් සැලකිලිමත් වෙන්න. ඔයාලගේ voice එක අනුව තමයි මෙතන type වෙන එක හරියටම සිද්ධ වෙන්නේ. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ comment එකක් දාන්න. වෙබ්සයිට් එක කරා ඕන් වෙන්නේ නැත්නම් හරි මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් මෙතනදී මීට වඩා ලොකු දෙයක් කියන්න නැහැ. පුංචි සයිට් එකක්. ඇත්තටම වැඩ කරගන්න හරි ලේසි සයිට් එකක්. තව ඔයාලට මෙතන මම කියලා දෙන්නම්. මෙතන prompt අපිට මාරු කරගන්න පුළුවන් මේ හින්දි, පංජාබ්, තමිල්, තෙලුගු ඒ වගේ දේවලුත් තියෙනවා. අපිට මේ voice එක අයින් කරලා මෙතනදී typing දෙන්නත් පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. ටිකක් හොයන්න. ලංකාවේ ටිකක් කම්මැලි දේවල් හොයන්න. ඒ නිසා මේ වගේ දේවල් තව තියෙනවා හොයන්න. මීට වඩා ලේසි ක්‍රමත් ඇති. මම ඉස්සරහට එක්ස්පෙරිමන්ට් කරනවා. ඒ අතර ඔයාලට අනිවාර්යෙන් මේ වගේ වීඩියෝ ටිකක් ගේන්න. දැක්කනේ? හරිම සරලයි. ටයිපින් ගුරුත් එක්ක එකතු වෙලා ඔයාලටත් පුළුවන් ඔයාගේ ડોකියුමන්ට් එකක් එහෙම නැත්නම් ඔයාගේ පොතක් එහෙම නැත්නම් ඔයාගේ ඕනම ලෙටර් එකක් ඔයාලට මෙන්න මේ ටයිපින් ගුරු හරහා voice එක හරහා ටයිප් කරගෙන ඔයාගේ වැඩේ හරියටම කරගන්න. ඉතින් තවත් ඔයාලට මම මතක් කරනවා ඔයාලට තේරෙන්නේ නැත්නම් ලෙටර් එකක් හරියට ෂෙඩියුල් කරගන්න පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් අනිවාර්යෙන් print කරන්න. මම ඔයාලට කියලා දෙනවා හරියටම කොහොමද ලෙටර් එකක් ෂෙඩියුල් කරගන්න කියලා. එකක් මම ඉස්සරහට වීඩියෝ එකේ ගේන්නම් ඔයාලගේ ප්‍රතිචාරය අනුව. එහෙනම් අද මම ඔයාලගෙන් සමු ගන්නවා. එහෙනම් මම ගිහලා එන්නම්.